guys, welcome back to my YouTube channel. ඉතින් කොහොමද ඔයාලට? මං හිතනවා ඔයාලා හැමෝම හොඳින් ඉන්නවා කියලා. අපි මේ පාර අවුරුද්දට ලෑස්ති වුණේ කොහොමද කියලා මාත් එක්ක බලන්න යමුද? ඉස්සෙල්ලාම අපි හාල්, කොත්තමල්ලි ඒ වගේ දේවල් බැදගත්තා. ඔන්න දැන් නම් දවල් වෙලා තමයි තියෙන්නේ. මායි නංගී තාත්තත් එක්ක ගිහිල්ලා හාල් එහෙම කොටාගෙන ආවා කැවිලි හදන්න ඕනේ වුණා. මේ පාර කුස්සියට අලුතෙන් අපි ආයේ ගත්ත 3-5ම දාන බෝතල් සෙට් එකක්. දැන් මේක හයි කරන්න තමයි හදන්නේ. අපි හාල් එක්කම මිරිසු 3-5යි කොටාගෙන ආවා. ඒව හරිම සුවඳයි. මේ තියෙන රාක්කේ හයි කරාට පස්සේ දැන් අපි පොල් ගන්න තමයි හදන්නේ. අපි ඉස්සෙල්ලාම හදන්න ඉන්නේ කොකිස්. ඔන්න දැන් නම් අපි කොකිස් වලට අදාළ මිශ්‍රණය හදාගත්තා. අපි ඒකට කරපිංච එහෙම ටිකක් වැඩියෙන් දාගත්තා. ඔන්න දැන් තමයි බිත්තරයක් දාගන්න එකට. ඔන්න දැන් නම් ඔයාලට පේනවත් දන්නේ නැහැ යාළුවනේ වහින්නත් පටන් ගත්තා. අපි දැන් කොකිස් බදින ගමන් තමයි ඉන්නේ. දැන් අවුරුද්ද 5 වෙලා ටිකක් කලනේ. මේක දකිද්දි නම් ආයෙමත් අවුරුදු කාලට යන්න හිතෙනවා. ඔයාලටත් එහෙමද? ඔන්න අපි දැන් නම් කොකිස් බෙදලා ඉවරයි. දැන් අපේ නංගි හදන්නේ කේක් එකක් හදන්න. මුලින්ම බටර් ඔක්කොම දාගෙන සීනිත් දාලා හොඳට කලවම් කරනවා. එයාලම් බලන්නකො කේක් එක හැදෙන්නේ කොහොමද කියලා. ඔන්න දැන් තමයි කේක් එක oven එකට දැම්මේ. දැන් නම් කේක් එක බේක් වෙලා ඉවරයි. පස්සේ අපි හදන්න යන්නේ මුං කෑවුම්. දැන් ඒකට මිශ්‍රණය හදා ගන්න ගමන් තමයි මේ ඉන්නේ. අපි මේකට තවත් පැණි දාලා අනා ගන්න ඕනේ. මේක උණු යාළුවනේ. උණ දැන් මේක හොඳට තුනී කරගන්න ඕනේ. ඊට පස්සේ අපි මේ හැඩයට කැලි කපා ගන්න තමයි යන්නේ. දැන් හදන්නේ මුං කෑම වල වටේට ඕන මිශ්‍රණය හදාගන්න එක. මේ කහ දාලා මෙහෙම ලස්සනයි නේ. දැන් අපි ඒක හොඳට අනා ගන්නවා. අම්මා මුං කෑම බදින ගමන් තමයි ඉන්නේ. ඔයාලත් බලන්නකො ඉස්සරහට මොකද වෙන්නේ කියලා. ඔයාලට අවුරුදු කොහොමද ඉතින්? ඔයාලත් අවුරුද්ද හොඳින් ගත කරා කියලා මම හිතනවා. තියෙන්නේ අවුරුද්දට කලින් දවස අපි මේ පාර අවුරුද්දට කුසියේ පොඩ්ඩක් වෙනස් කරා. බලන්නකො එහෙම ලස්සනයිද කියලා. යාළුවෙන් පුංචි කාන්ඩිපකුත් ගත්තා. මෙතන තියෙන තැඹිලි පාට බෝතල් හරි කියුට් නේද? ඔන්න අපි ගේට් අස් කරලා ඇඳවල් වලට අලුතෙන් බෙෂීට් දැම්මා. good morning යාළුවනේ. ඔන්න අද තමයි අවුරුදු දවස.
බලන්නකො අද කොච්චර ලස්සනද කියලා. මේ තියෙන්නේ අපේ අම්මා ඇඳුම් මහන කාමරේ. ඔය තියෙන්නේ අපේ අම්මගේ මැෂින්. ඔන්න මේ තමයි ලිපගිනි මොලවන වෙලාව. මම පොඩි වීඩියෝ ක්ලිප් එකක් තමයි ගත්තේ. අපි අගලත් හැදුවේ අද. දැන් නම් කිරිබත් කපාගෙනත් ඉවරයි. මේ තමයි ආහාර අනුභවයේ වෙලාව. මේ ඉන්නේ අපේ පවුලේ අය. ඔන්න ඉතින් ඔයාලා හැමෝටම සුබම සුබ අවුරුද්දක් වේවා. මං හිතනවා ඔයාලා හැමෝම සතුටින් අවුරුද්ද ගත කරන්න ඇති කියලා. මේ තියෙන්නේ අපේ අවුරුදු කෑම මේසේ. ඔන්න ඔය විදියට තමයි 2026 අලුත් අවුරුදු දවස ගෙවුනේ. ආයෙම අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් ඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්න. බයි බයි.